Hi viewers, ඔබේ මනස තමයි ඔබේ සෞඛ්‍ය ගමනේ මගින් නෙමේ. එයා තමයි රියදුරා. ඔබේ මනස තමයි ඔයාගේ සෞඛ්‍ය ගමනේ රියදුරා. මගින් කෙනෙක් නෙමේ කියන එක තමයි මේ වීඩියෝ තුලින් අපි කියන්න යන්නේ. සිතුවිලි කියන එක ඔබගේ මොළය නැවත ප්‍රෝග්‍රෑම් කරනවාලු. සිතුවිලි කියන එක ඔබගේ ශරීරය සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරනවාලු. මේ ඔක්කොම විද්‍යාත්මක පරීක්ෂණ තුලින් හෙළිදරව් වෙච්ච කරුණු. එම නිසා මම හැම විටම සතුටින් ඉන්නවා. මම ගුණාත්මකව ඉන්නවා. මම ශාරීරික සුවයෙන් ඉන්නවා කියලා එක්කෙනෙක් හැම වෙලාවෙම හිතනවා නම්, හැම වෙලාවම මේ ශාරීරික සුවය ගැන කතා කරනවා නම් එයා ඇත්තටම ඒ විදියටම ඉන්නවා. එයාට ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්. ඕකට ડોක්ටර් ගාවට යන්න එපා කියලා නෙමෙයි අපි කියන්නේ. ડોක්ටර් ගාවට ඔයාලට යන්න පුළුවන්. ඔයාලට ඩයබටික්ස් තියෙන්න පුළුවන්, heart problem තියෙන්න පුළුවන්, මොකක් හරි ලෙඩක් තියෙන්න පුළුවන්. ඒකට අනිවාර්යයෙන්ම ડોක්ටර් ගාවට ගිහිල්ලා අපි බෙහෙත් ගන්න ඕනේ. ડોක්ටර් කියන විදියට අපි මේ ඉන්න ඕනේ. නමුත් හැම වෙලාවෙම මට අසනීපයි, මට හොඳ නෑ, මට හැම වෙලාවෙම මේ මොකක් හරි කරදරයක් කියලා කිය ඉන්න එක තමයි ප්‍රශ්න. එහෙම කිය ඉන්න අයට වෙන්නේ මොනවද දන්නවද? එයාලගේ සිතුවිල්ලයි නැවතම එයාලා රිපීට් කරන මොනවද? මට ලෙඩයි, මට මේ ආබාධය තියෙනවා, මට මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා කියලා එයාලා කියනවා. එතකොට එහෙම රිපීට් වෙනකොට එයාලගේ මොලේ හඳුනා ගන්නවා මෙයාට ලෙඩක් තියෙනවා කියලා. ඒක ඇත්තටම තියෙනවද නැද්ද කියලා එක නෙමෙයි. එයාලා එහෙම කියන නිසා, හිතන නිසා. එතකොට වෙන්නේ කෝටිසෝල් කියන හෝමෝන් එකක් රිලීස් වෙනවා. මේක නියුරෝ ට්‍රාන්ස්මිටර් කියලාත් කියන්න පුළුවන්. මොලේ තමයි රිලීස් කරන්නේ හැඟට. ඒකින් මේක හැඟව ඇත්තටම දුර්වල කරන හෝමෝන් එකක්. එතකොට වෙන්නේ මොනවද? එයා ඇත්තටම ඇන්සයිටි වෙනවා, එයාට ડિප්‍රෙෂන් හැදෙනවා. ඒ ડિප්‍රෙෂන් උයි ඇන්සයිටිත් එයාට ලෙඩ ඇති කරනවා. එතකොට එයා නිතර මේ හිතන නිසා තමයි ඕක වුනේ. ඕකට පසුබිමක් තමයි මේ කෝටිසෝල් කියන හෝමෝන් එක. නමුත් එක්කනි ධනාත්මකව කියනවා කියමුකෝ, මම හරියට ඉන්නවා, මම හොඳින් ඉන්නවා, මට මං සනීපෙන් ඉන්නවා, මට ප්‍රශ්නයක් නෑ. එහෙම එයා ඇත්තටම එයාට ලෙඩක් තියෙනවා කියමුකෝ. ඒත් එයා එහෙම හිතනවා නම් කියනවා නම් එයාගේ හැඟේ එකතු වෙන්න හෝමෝන් තමයි ඩොපමයින් කියන හෝමෝන්. නැත්තම් ඒ නියුරෝ ට්‍රාන්ස්මිටර් එක. මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එක කෝටිසෝල් නියුරෝ ට්‍රාන්ස්මිටර් වගේ අපේ හැඟව දුර්වල කරන්නේ. අපේ හැඟව එයා ශක්තිමත් කරනවා. මේ ශක්තිමත් කරන හෝමෝන් නැත්නම් නියුරෝ ට්‍රාන්ස්මිටර් තමයි ඩොපමයින්. ඒ හින්දා මොනවද වෙන්නේ දන්නවද අපිට දැන් අපි මෙහෙම හිතනවා කියමුකෝ, මම ශක්තිමත් වෙනවා, මම ඇත්තටම මට ශක්තියක් තියෙනවා, මම වර්ධනය වෙනවා. මෙහෙම හිතන එක්කෙනෙක්ට පැය 24ම එක්කෙනෙක් හිත ඉන්නවා කියමුකෝ. එයාට ඇත්තටම 135ක් පමණ එයාගේ ශාරීරික වර්ධනයේ නැත්නම් එයාගේ මසල්ස් වල වර්ධනය වෙනවා කියලා ඖෂධ වේදින් කියනවා, විද්‍යාඥයෝ කියනවා. ඒ වගේ ගොඩාක් එයාලා රිසර්ච් කරලා ඒ රිසර්ච් ප්‍රතිඵලයක් විදියට කියනවා. ඒ හින්දා අපේ සිතුවිලි අපේ මේ බොඩි එකේ ඇති වෙන ගොඩාක් ශාරීරික ලෙඩවලට බලපෑමක් කරනවා කියන එක සයන්ටිෆිකලි ප්‍රූව් වෙලා තියෙනවා. නමුත් ඔයාලට ඇත්තටම ලෙඩ ඇති වෙන්න පුළුවන්. ඕකට කවුරුත් කිව්වේ නේ ડોක්ටර් ගාවට යන්න එපා, මේ බෙහෙත් ගන්න එපා කියලා. ડોක්ටර් ගාවට යන්න, බෙහෙත් ටිකක් බොන්න. නමුත් මට ලෙඩයි කියලා කිය ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් තියනවද? එහෙම කියනකොට ඒ කෝටිසෝල් තමයි ඇති වෙන්නේ. ඒ කෝටිසෝල් හින්දා තවත් ඒ ලෙඩ වැඩි වෙනවා. ඒ හින්දා ලෙඩවලට අපි බෙහෙත් ගන්න ගමන්ම මම හොඳින් ඉන්නවා, මම සනීපෙන් ඉන්නවා කියලා අපි නැවත අපිට හිතන්න පුළුවන් නම් අපේ මනසම ඒ ඩොපමයින් හෝමෝන් විසින් අපිව සුව කරයි කියලා කියනවා. ඒ හින්දා අපේ මනස අපේ හොඳම ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියලාත් කියනවා. අනිත් එක මේක මානසික ටූල්ස් 3ක් තියෙනවලු මේකට. මානසික ආයුධ කියන්න පුළුවන්. අපිම සුව කිරීමට තියෙන මේ ආයුධ 3ක්. ඒ මොනවද කියලා බලමු. පළවෙනි එක තමයි ස්නායු ප්ලාස්ටික් තත්වය කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි යොදවන ප්ලාස්ටික් නෙමේ, ප්ලාස්ටිසිටි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ නම්‍යශීලී තත්වයක්. එතකොට අපේ මොළය වෙනස් වෙනවලු දිනපතා අපි තෘප්තිය වෙනකොට. අපි යම් කිසි දෙයක් අපි කරන රාජකාරී වෙන්න පුළුවන්, නැත්නම් අනුන්ට අපි කරන උදව්වක් වෙන්න පුළුවන්, යහපත් දෙයක් වෙන්න පුළුවන්. එහෙම කරලා අපි තෘප්ති වෙනකොට අපේ මොළය තෘප්තිමත් වෙනවලු.
ඒ හින්දා අපේ මොළය ප්ලාස්ටිසිටි කියන එක නම්‍යශීලී වෙලා මේ ලෙඩ රෝග වලට එරහිව කටයුතු කරන්න පටන් ගන්නවලු. ඒක තමයි ප්‍රධාන ආයුධ මේ මනසෙන් තියෙන එක. දෙවැනි එක මොනවද කියලා බලමු. සෙහල්ලු අවධානීය, සෙහල්ලු ජීවිතයේ සෙහල්ලු අවධානීය, සෙබේ අවධානීය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා කෑම කනකොට සෙමින් කන්න. මම මේ කෑම තමයි ගන්නෙ. මේ කෑම ගන්නෙ මගේ ශරීරයට යම්කිසි ප්‍රයෝජනයක් නිසා තමයි කියලා හිතාගෙන ඒ කෑම ගැන රස විඳිලා ගන්න. එතකොට ඒ නියුට්‍රිෂන් ටික ඔයාගේ ශරීරයට ඒ පෝෂණ ටික එකතු වෙනවලු. ඒ හින්දා ඔයාගේ ශාරීරික වර්ධනය වෙනවා, ලෙඩ රෝග ටික අඩු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඕක තමයි කියන්නේ තමන්ගෙන ඒ වර්තමානයේ ගැන හිතලම ඒ වැඩේ කරනකොට අපේ ශරීරය ඊටම ශක්තිමත් වෙනවා කියලා. අනිත් එක තමයි මම අසනීපයි කියලා කියන එකට වඩා මම සුව වෙනවා. මම ඊටම ශාරීරිකව හොඳින් ඉන්නවා කියලා බලන්න, හිතලා බලන්න. ඔයාගේ හැඟේ හැම සෛලයෙන්ම ඒ තත්වයටපත් වෙනවා. ඔයාට ඇත්තටම ලෙඩ තියෙන්න පුළුවන්. ඒකට බෙහෙත් ගන්නත් පුළුවන්. සමහර ලෙඩවල සුව කරන්න බැරි ලෙඩක් තියෙන්නත් පුළුවන්. නමුත් මොනවා තිබ්බොත් මම සනීප වෙනවා, මම සනීපෙන් ඉන්නවා කියලා හිතලා බලන්න. මම අසනීපයි කියන එකට වඩා ඒ නිතරම අපිට කරන්න පුළුවන් නම් ඕක ජීවිතේ කොටසක් වෙනවා. එතකොට ජීවිතේ කොටසක්ම සනීපෙන් ඉන්න එකයි කියලා මොලේ හඳුනාගත්තා නම් ඔයාලා හැපි එකෙන් සනීපෙන් ඉන්න පුළුවන්. මේ වගේම තමයි ඔයාලා අහලා ඇති ගොඩාක් සාර්ථක කතා ටික. දැන් තමන්ගේ දියවැඩියාව තමන්ගේ මනස තුලින්ම මං සනීපෙන් ඉනවා, මට දියවැඩියාවක් නෑ, එහෙම කිසිම දෙයක් නෑ කියලා හිතලා සුව කරපු කෙනෙක් කට්ටිය ගැනත් ගොඩාක් කතාව තියෙනවා. නමුත් ඒ විදියට කරන්න ඕන කියලා නෙමෙයි අපි කියන්නේ. දියවැඩියාව තියෙනවනේ ඔකට අදාළ ඖෂධ, එක්සර්සයිස් ඔක්කොම ගන්න. අරගෙනම හිතන්න. ඒක ඖෂධ ගන්න නැතුව මං සනීප වෙනවා කියලා හිතන එකෙන් ප්‍රයෝජනයක් නෙමෙයි. ඖෂධ අරගෙන මට දියවැඩියාව, මට අසනීපයි, මට බෑ එහෙම කියන එකට වඩා ඖෂධ අරගෙන අන්න මේ ඖෂධ වැඩ කරන මං හරියට ඉන්නවා, ડોක්ටර් කියපු විදියටම ඉන්නවා කියලා හිතන්න. ඒ පොසිටිව් හිතන්න. එහෙම හිතනකොට මොලෙත් එහෙම ප්‍රෝග්‍රෑම් වෙනවා කියන එක තමයි මේ මොටිවේෂන් වීඩියෝ එකකින් අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒ හින්දා දැන් තමන්ගෙන තමන්ගේ හෙල්ත් ගැන හරි ආකාරයටම හිතන එකනට මේ බොහෝ ලෙඩ රෝග ඇති වෙන්නේ. එහෙම ඇති වුණොත් ඒක යාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන මේ මොටිවේෂන් එක තමයි අපි මේ වීඩියෝ තුලින් ගෙනාවේ. නමුත් අපි මේ ඒකට තමන්ගේ ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න එපා කියලා නෙමෙයි කිව්වේ. ඒ බෙහෙත් ගන්නකොටත් ඒ පොසිටිව් චේතනාවෙන් මේක මට මේවා හරියනවා කියන ඒ පොසිටිව් ෆීලිං එකෙනුත් ගන්න කියන එක තමයි මේ මොටිවේෂන් වීඩියෝ එකකින් අපි ඔයාලට කියලා දුන්නේ. මේ වගේම ඔයාගේ ජීවිතයට ඉතාම ප්‍රයෝජන වෙන මොටිවේෂන් වීඩියෝ සඳහා අපිත් එක්ක රැඳී සිටින්න.